ලයික් එකක් දාලා අපිට මොටිවේෂන් එකක් දෙන්න. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මම හැමදාම ඔයාලට ආදරෙයි. වසර 100කට වඩා පැරණි මේ වලව්වේ අට්ටාලය අභිරහස් පිරුණු තැනකි. සමීර සහ කසුන් කුඩා කල සිටම හොඳම මිතුරන්ය. කසුන් පොතපතට ලැබී ඉංජිනේරු විද්‍යාවට දක්ෂයෙකි. සමීර ඕනෑම කරදරයකට මුල පුරන නමුත් හදවත හොඳ තරුණයෙකි. අද ඔවුන් මේ අට්ටාලය අස් කරන්නේ සමීරගේ මුත්තාගේ පැරණි වස්තුවක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි. අප්පෝ කසුන් මේකස් කරනවට වඩා ලේසි අලුතින් දෙයක් හදන එක. බලහල්ලකු තියෙන දුවිල්ල. කපවහගෙන වැඩ කරපා සමීර. මේක අපේ මුත්තලාගේ කාලේ බඩු. ඕවාස්සේ වටිනා දෙයක් තිබ්බොත් එහෙම. අඩෝ කසුන් මේක බලපන්. මේ පරණ පෙට්ටිය ඇස්සේ මැටි කලයක් තියෙනවා. ඒක ඇතුලේ මොකද්ද හම්පඩියක් වගේ එකක්. ඉංගිරිය ඕක ගන්න බලන්න පරිස්සමට. ඕක පරණ සිටිය මන්නේ. මේ බලපන්. මේ තියෙන්නේ අපේ යකා කළ කන්දේ සලකුණ. යකාගල ඒ කියන්නේ මේක නිදාන සිටියමක්. මචං අපි ගොඩ හෙටම යමුද? මම අලුත් සපත්තු දෙකක් ගත්තා. හදිසි වෙන්න එපා. යකාගලට යන්න එක ලේසි නෑ. හැබැයි මේක හැටියට මොකක් හරි අභිරහසක් තියෙනවා. හිරුරැස් පවා පොළවට නොවැටෙන තරමට ඝන කැලෑව දැන් රුදුරු වෙමින් පවතී. ඔවුන් පසු කරන්නේ මීට පෙර කිසිවෙකු නොගිය අඩිපාරවල්ය. මගදී හමුවන සර්පයින්, විවිධ කෘමීන් සහ බියකරු ශබ්ද සමීරව තැති ගන්වයි. කසුන්ගේ ඉවසීම සහ සිතියම කියවීමේ හැකියාව පමණක් ඔවුන්ව නිවැරදි දිශාවට යොමු කරයි. ඔවුන් මේ යන්නේ හුදෙක් වස්තුවක් සොයා නොව ඔවුන්ගේ මිත්‍රත්වයේ ශක්තිය උරඟා බැලෙන ගමනකි. කසුන් තව කොච්චර දුරද? මගේ කකුල් රිදෙනවා. අනික මට බඩගිනි. මේ හැටියට නම් අපි දැන් ඉන්න ඕනේ ලොකු නුක ගහලාද. ඒත් මේ පේන මානෙක නුක ගහන්නේ නෑනේ. සිටියෝ මෙහාට දියන්. මෝඩයා උඹ මේක අල්ලගෙන ඉන්නේ අනිත් පැත්තනේ. මේ බලපන් දකුණ තියෙන්නේ මේ පැත්තේ.
සෝරි බං. මම හිතුවා අර ඊතලේ උඩට කියලා. හැරියන් අනිත් පැත්තට යමු. උඹේ ඔය ඉංජිනේරු මොලේ නිසා අද අපිට කැලේ නිදා ගන්න වෙයි වගේ. සෑම ජයග්‍රහණයකටම පෙර ලොකුම බාධකය පැමිණෙන්නේ මඩ වගුරු තරණය කිරීම ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය අවශ්‍ය කාර්යයකි. කසුන් මුලින්ම ගොස් සමීරට ධෛර්යය දෙයි. සමීර මඩේ වැටී අසරණ වන මොහොතේ ඔවුන් අතර ඇති සහෝදරත්වය රන් රිදී වලට වඩා වටිනා බව ඔවුන්ට වැටහෙන්නට පටන් ගනී. හාස්‍ය සහ බිය මසූ මේ ගමන දැන් අවසාන අදියරට ළඟා වෙමින් පවතී. මචං කසුන් මේක ඇතුලේ කළුවරයි. මගේ පිටුපස්සෙන් කවුරු හරි එනවා වගේ දැනෙනවා. බය වෙන්න එපා බං. මේ උඹේ මෙහෙම නැල්ල. අන්න බලපන්. අර කෙළවර මොකක්ද දිලිසෙනවා. සල්ලි රත්තරන්. මම කිව්වේ අපි සල්ලිකාරයෝ. සමීර නවතින්න. අර බලපන් බීම. ඒ ගල් පුරවල අමුතු සලකුණු තියෙනවා. වැරදි එකක් පෑගුවොත් අපි ඉවරයි. සිටියේ තියෙන නෙළුම් මල තියෙන ගල් විතරක් පාගපන්. මොකක්ද බන්නේ? රත්තරන් නෑනේ. මේ තියෙන්නේ පරණ කොළ වගයක් විතරයි. නෑ සමීර. මේක රත්තරන් වලට වඩා වටිනවා. මේ තියෙන්නේ අපේ ගමේ පරණ වෙදකම් රහස්. පිළිකා වලට පවා බෙහෙත් මේකේ තියනවා. මේක මුළු ලෝකෙටම වටිනවා මචං. ඒ කියන්නේ මට සල්ලි හම්බ වෙන්නේ නැද්ද? කමක් නෑ. අපේ ගමේ මිනිස්සුන්ගේ ලෙඩ සනීප කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම නිදානේ. හිරු බැස යන සැන්දෑවේ රන්වන් පැහැය මුළු ගමම ආලෝකවත් කරයි. ඔවුන් සොයාගත්තේ තමන්ට පමණක් පොහොසත් විය හැකි වස්තුවක් නොව මුළු රටටම සිතක් දිය හැකි මහා ප්‍රඥාවකි. සමීරගේ කලබලකාරී බවත් කසුන්ගේ බුද්ධිමත් බවත් එකතු වූ තැන අසහනය දුරු වී සතුට උදා විය. මේ ඔවුන්ගේ පළමු වික්‍රමය පමණි. තවත් මෙවැනි අභිරහස් රැසක් ඔවුන් ඉදිරියේ ඇත.